කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ සියලු දෙනාටම. ඔන්න ඉතින් වෙන්ද වගේ මදත් අරගෙන ආවේ මැද පෙරදිග රටකින්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරන ඔයාගේ සැලරියට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරවම වෙන්ද වගේම අද දවසේ කරන කෙන සෑමඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. good morning all සියලු දෙනාට. ඉතින් අද 2025 12 වෙනි මාසේ 26යි. ඉතින් අපි වැඩි විස්තර විදිහට කතා කරමු. බලමු මැද පෙරදිග රටකින්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරන ඔයාගේ සැලරියට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරවම ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගැනුම මිල රුපියල් 305යි සත 80ක් වෙනවා. ඒ වගේම විකුණු මිල රුපියල් 311යි සත 39යි. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් රුපියල් 309යි සත 60ක් වෙනවා. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් ඩිනාර් එකක් රුපියල් 819යි සත 45යි. ඒ වගේම අල්අන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිරහම් එකක් රුපියල් 84යි සත 35යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 82යි සත 57යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 436යි සත 75යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඔමාන් රියාල් එකක් රුපියල් 803යි සත 45යි. ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාල් එකක් රුපියල් 84යි සත 95යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 1008යි සත 65ක. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ වෙනවා රුපියල් 1008යි සත 65ක. ඒ වගේම UAE අල් මුල්ලා අල් නාදා BC වලත් රුපියල් 965ත් රුපියල් 1008ත් අතර වෙනවා. ඉතින් මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එකක් කරා ලංකාවට වගේ සැලරි එක යවන්න. ඒ වගේම යූරෝ එකක් වෙනවා රුපියල් 356යි සත 6ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් වෙනවා රුපියල් 241යි සත 19ක්. ඒ වගේම මලයාසියන් රින්ගිට් එකක් වෙනවා රුපියල් 76යි සත 75ක්. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 207යි සත 52යි. ඒ වගේම ඊශ්‍රායල් සේකර් එකක් රුපියල් 97යි සත 18ක් වෙනවා. ඉතින් අපි බලමු මෙද පෙරදිග රටවල් රත්තරන් මිල. ඉතින් කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබිය රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යන්නේ අදාරගෙන ආයේ මැද පෙරදිග රටකින්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි ගන්න ඔයාගේ සැලරි කොයි වගේ වටිනාකමක් ලැබෙනවද? ඉතින් මේ වගේ වටින වීඩියෝ දිගට මම අපිත් එක්ක එකතු වෙන මේ වගේ තවත් වීඩියෝකින් හම්බ වෙනකන් එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.